සත්‍යයේ ගවේෂණයට බුද්ධියේ විමසුම. පින්න නිවුස් 24/6 සමගින් ඔබ හමුවට එන අය මදුමාදවි වික්‍රමනායක සම්බන්ධ වෙලා ඇත්තටම පින්න ප්‍රොඩක්ෂන් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ හරහා මටත් අවස්ථාව ලැබුණා පින්න ප්‍රොඩක්ෂන් ආයතනයේ සමාජිකාවක් විදියට වැඩ කටයුතු කරන්න. ඉතින් ඇත්තටම මම දන්න විදියට හඬ කැවීම් ශිල්පියෙකුට ශිල්පිනියකට සම්මාන ලබා දෙන සම්මානුලලක් නැති තරම්. ඉතින් ඒ අතින් අපි වාසනාවන්තයි පින්න ප්‍රොඩක්ෂන් ආයතනයත් එක්ක එකාසු වෙලා මේ වගේ ගමනක් යන ලැබීම පිළිබඳව. ඒ නිසා අපිව සම්මානයට පාත්‍ර වුණේ. නැත්නම් ඇත්තට මේක අපිට හීනයක් විතරයි. ඉතින් අපි පින්න ප්‍රොඩක්ෂන් ආයතනයට සහ සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලා අපිට හැකියාව ලැබුණා විවිධ චරිතවලට හඬ දායකත්වය ලබන්න. මොකද මගේ වයස අවුරුදු 29ක්. නමුත් මං විවිධ කතා තුලින් පුංචි ළමයෙකුගේ චරිතවලට හඬ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම වයස අවුරුදු 80ක 90කගේ කාන්තාවගේ, ඒ වගේම හොල්මන් චරිත, මගේ වයස පෙම්වතියක් විදියට මේ වගේ විවිධ චරිතවලට හඬ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම පසුබිම් කතනය සිදු කරන්නට මේ වගේ විවිධ චරිතවලට හඬ දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක ගොඩක් සතුටුයි. ඒ වගේමයි අපිට හැකියාව ලැබුණා නිවුස් අංශය ආරම්භ කරන්නට, නිවුස් රීඩින් අංශය ආරම්භ කරන්නට. ඉතින් අද වෙනකොට අපි ලොකු තැනකට ඇවිත් තියෙනවා. හැමදාම හවස 6ට ඔබේ ආලින්දයට අපි එනවා පින්න නිවුස් 24/6 තුලින්. ඉතින් හරිම සතුටුයි. මම සම්මානයට පාත්‍ර වෙච්ච අයට වගේම අනිත් අයටත් හැම කෙනෙකුටම විශ් කරනවා ඉදිරියට යන්න. ඒ වගේම පිනුරු ඇවෝඩ් සම්මාන වල ලබන වසරේ මීට වඩා අතිසාර්ථකව පවත්වන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හංසි වටත් බොහොම ස්තුතියි. ඔව් හීන පාට කරන, හීන හැඩ කරන, හීන වලට පණ පොවන පිනිරු සම්මානවලලේ මේ විදියට සම්මානයෙන් පාත්‍ර වෙන්න ලැබීම මං හිතන්නේ ඇයගේ ජීවිතේ ඇය ලැබපු ජයග්‍රහණයක්. ඉතින් කලා ශාස්ත්‍රයේත් මාධ්‍ය ශාස්ත්‍රයේත් නිම්වලට ප්‍රසාරණය කරගන්නට ඇයට හැකියාව ලැබේවායි අපි පිනිරු තුලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ පැතුම්.